හායි පැණි බේරෙන රසම රස කැවිල්ලක් තමයි මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක හදාගන්නත් ලේසි. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් විනාඩි 5න් කොහොමද මේක හදාගන්නේ කියලා බලමු. අපිට මේකට ඕන වෙනවා පාන්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේකට ඕන පාන් වර්ගයක් ගන්න. මං අරගෙන තියෙන්නේ පෙති පාන් එක. මේ වටේ හයිය කෑලි ගන්න කැමති නැති අයට පුළුවන් මේ මැද කෑල්ල විතරක් පාවිච්චි කරන්නත්. ඒ වගේම ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් මිල්ක් පවුඩර් එක උණු වතුරට දාලා දිය කරලා කිරි වීදුරුවක් හදාගෙන මේකට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාට හයිය පාන් එකක් තියෙනවා නම් ඒ තියෙනවා කියලා වොරි වෙන්න අවශ්‍යත් නැහැ. කලින් මේ මිල්ක් එක මේකට දාලා තියලා මේ සඳහා ඔයාට ගන්නත් පුළුවන්. දැන් ඉතින් මම මේකට කිරි දාලා හොඳට පොඩි කරගන්න තමයි හදන්නේ. ඉතින් මම අද හදන්න යන්නේ ගුලාබ් ජාමුන් කියන ඉන්දියන් රෙසිපි එකක්. ඉතින් මේක හරිම රසයි. පාන් පිටි අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඉතින් හරිම ලේසිය විනාඩි 5න් අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මේක හොඳට පොඩි කරගෙන ඊට පස්සේ මේ විදිහට ගුලි කරගන්න පුළුවන් විදිහට තමයි ඔයාලා කිරි එක දාගන්න ඕන. ඊට පස්සේ මම මේ ඔක්කොම ටික මේ විදිහට ගුලි කරගන්නවා. දැන් මම ඔක්කොම ටික ගුලි කරගෙන ඉවරයි. දැන් ඉතින් සෝස් පෑන් එකක් ලිපේ තියාගෙන මම මේක බැදගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට කැමති භාජනයක් ලිපේ තියාගෙන කැමති ඔයිල් එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ පොඩි කෑල්ලක් දාලා බලනවා තෙල් එක රත් වුණාද කියලා බලන්න. ඉතින් දැන් අපේ තෙල් එක රෙඩි. දැන් තියෙන්නේ අපිට මේ ගුලාබ් ජාමුන් එක බැදගන්න. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන මේක බැදගද්දී අපි ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගන්න ඕන, අඩුත් නැතුව වැඩිත් නැතුව ගානට. මේක ගොඩක් කර වෙන්න දෙන්නත් එපා. ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් ආවහම අපි මේක ලිපෙන් බා ගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා මේ ගුලාබ් ජාමුන් එක හරව බැදගන්න. එතකොට ඔක්කොම එක සමානව හොඳට බැදෙනවා. ඉතින් ඊට පස්සේ මේකේ ලස්සන මේ පාට කලර් එක ආවන් පස්සේ ඔයාලා ලිපෙන් බා ගන්න ඕන. දැන් ඉතින් ඊට පස්සේ මම හදාගන්න යන්නේ sugar syrup එක. ඉතින් ඔයාලට පුළුවන් මේක නිකන් හදාගන්නත්. මම ඉතින් ටිකක් කැරමල් කරගෙන මේක හදාගන්නවා. ඒ වගේ මතක් කරන්න ඕන සීනි එක ගොඩාක් කළු වෙන්න දෙන්න එපා. එතකොට තිත්ත රසක් එනවා. සාමාන්‍ය බ්‍රවුන් පාටක් ආවහම මේක අපි ලිපෙන් බා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේකට උතුරන උණු වතුර තමයි දාගන්නේ. ඊට පස්සේ මම මේක ලිපෙන් බාගෙන වෙනම භාජනයකට රස්නේ පිටින්ම දාගන්නවා. ඊට පස්සේ මම මේ sugar syrup එකට ගුලාබ් ජාමුන් ටික දාගන්නවා. මේක දාගෙන හොඳට පැණි අල්ලනකම් පැය 3ක් 4ක් විතර අපි මේක තියන්න ඕන. ඊට පස්සේ මේක අපිට කෑමට ගන්න පුළුවන් මාරම රසයි. ඉතින් ඔයාටත් පුළුවන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පොඩි වෙලාවකින් මේක හදලා රස බලන්න. ඉතින් ඔයාගේ පොඩ්ඩන්ට වගේම ගෙදරට අමුත්තන් එනවනම් අතුරුපසක් විදිහට ඔයාට මේක හදලා දෙන්න පුළුවන්. දැන් මම මේක හරියටම ඕපන් කරන්නේ පැය 4කින්. ඉතින් දැන් මේ ගුලාබ් ජාමුන් එකට හොඳට පැණි අල්ලලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ අපිට මේකේ රස බලන්න. ඉතින් ඔයත් මේක හදලා රස කොහොමද කියලා මට කියන්නකෝ. ඉතින් තවත් රසවත් රෙසිපි එකකින් අපි ආයෙ හම්බෙමු. බයි.